ඔයා බර කිරන්න ගිය වෙලාවක ඔය බර එක වෙලාවල්වලදි එක විදිහට නම් ඒ ස්කේල්ලකින් මනින් හරි නිකම් උදේ ගිහිල්ල බැලුවට පස්සේ බර පෙන්න්නනවා කිලෝ 70 දවල් ගිහිල්ල බැලුවට පස්සේ කිලෝ 50 රෑ ගිහිල්ල බැලුවට පස්සේ කිලෝ 60 ඔය විදිහ නිකම් ලොකු ගැප් එකක ලොකු වෙනසක් එක්ක එක විදිහ රිසර්ච් එක වෙලාවට නම් දෙන්නේ. එතකොට ඔයා කියන්නේ ඒක ඔයාගේ වැරද්දක් කියලා නැත්නම් ඒක ස්කේල් එකේ වැරද්දක් කියලා. ඉතින් මේ වගේ තමයි එක්සෑම්ස්. හරි එක්සෑම් එකක ලකුණු අඩු වුණා කියලා ඒකෙන් කියන්නේ නැහැ මේ ඒක ඔක්කොම ඒ ස්ටුඩන්ට්ගේ වැරද්දක් කියලා. තව පැත්තකින් බැලුවොත් මේක ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්නයක්. පේපර් එකේ ප්‍රශ්නයක් වෙනවා. බර කිරනකොට බරේ වෙනසක් තියෙනවනේ. එතකොට අපි කියන්නේ එක ස්කේල් එකේ ප්‍රශ්නයක් කියලා. ස්කේල් එක ඇඩ්ජස්ට් කරන්න. ඒ වගේ තමයි පේපර් එකකින් කාගේ හරි දැනුම චෙක් කරනවා. හරි හැම දිස්සෙම ඒකේ වැරද්ද ළමයාගේ පැත්තෙම විතරක් නෙවෙයි. සමහරවිට පේපර් එක රිලයබල් රිසල්ට් එක වෙලාවල් වලදී බර චෙක් කරනකොට එකම බර පෙන්වන්න ඕනේ වගේ ටෙස්ට් එකක දැනුමේ වෙනසක් වෙලා නැත්තම් එකම විදිහ රිලයබල් රිසල්ට් එකක් එන්න නැත්තම් ඒක ටෙස්ට් එකේ වැරද්දක්. ඒක ළමයාගේම වැරද්දක්